පින්වත් ඇත්තෝ හැමදෙනාම තමන්ට පහසු විදිහට පහසු ස්ථානයක අසුන් ගන්නා ලෙස කරුණිකව සිහිපත් කරනවා. පූජනීය වන්දනීය උතුම් මහා සංඝරත්නයන් අවසරයි. අපේ අඟුර හේනවත්ත ශ්‍රී විවේකාරාම පුරාණ මහා වේරෙහි 2025 වර්ෂයේහි කර්ණ චීවර මහා පින්කමට සමගාමීව පැවැත්වෙන මේ උතුම් වූ ධර්ම දේශනා මාලාවේ 16 වෙනි ධර්ම දේශනාව සහ මේ වර්ෂයේහි චීවර මාසයේ සිදුවෙන අවසන් ධර්ම දේශනාව සිදුවන අවස්ථාව දේශකයන්න් වහන්සේ ගරු කටයුතු පඬිත හඳුරන් වහන්සේ නියමිත වේලාවට විහාරස්ථානට වැඩම සිදු යන්ට යෙදුණා. ඒ අනුව අද මේ ධර්ම දේශනාවේහි ධර්ම දායකත්වයේ ධර්මයෙන් කටයුතු සිදු කරනු ලබන්නේ දායක සභාවේ ගරු භාණ්ඩාගාරික තැන්පත් විල්බර්ට් හේමරත්න මහතා බෑනනුවන් ඇතුළු දෙපාර්ශ්වයෙන් මියගිය ඥාතීන්ට පින් පැමිණවීමට එච්.ඒ. අශෝකා මහත්මිය මියගිය ඥාතීන්ට පින් පැමිණවීම සුනේත්‍රා සහ සමන් මෙත්තානන්ද මහත්මයා සහ මහත්මිය වසර 8කට පෙර මියගිය මයිකල් ප්‍රනාන්දු ආදරණීය පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමට ආරෙන් නදීකා මහත්මිය වසර 18කට පෙර මියගිය විමල් චන්ද්‍රසිරි මියගිය අයට පුණ්‍යානුමෝදනාව සිදු කිරීමට ඒ වගේම හේමා පල්ලගේ මහත්මිය මියගිය දෙමාපියන් ඇතුළු පරම්පරාවේ මියගිය ඥාතීන් පින් පැමිණවීමට ඒ වගේම හේනවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසූ අපවත් වදාළ තුරුවේ ගුණසිරි නායක මහින්පාණන් වහන්සේ ප්‍රමුඛ අපවත් වදාළ විහාරයේ සියලුම මහා සංඝරත්නයට මේ පින්කෙන් අත්පත් වේවා කියන ප්‍රාර්ථනාවක් කරනවා. හේනවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගරුකටයුතු පූජ්‍ය පිළියන්දල ශ්‍රී ශ්‍රීවේදී ස්වාමීන් වහන්සේට නිරෝගී භාවය හා චිරජීවනය ලැබේවා කියන ප්‍රාර්ථනාව. විහාරස්ථානයේ සියලුම ස්වාමීන් වහන්සේලාට නිරෝගී චිරජීවනය ලැබේවා කියන ප්‍රාර්ථනාව. මේ මාස ඔක්තෝබර් මාස 19 වන දිනට ජන්මදිනයේ යෙදී තිබූ විල්බර්ට් හේවාරත්න මහතාට නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනාවේ දායකත්වයේ දරන අයගේ සියලු දූ දරුවෝ මොනුබුරු මිනිබිරියන්ට නිරෝගී භාවය දීර්ඝාසිරිසෝ සම්පත්තියම ලැබේවා කියන ප්‍රාර්ථනාව. ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට පැමිණ සිටින සියලු දෙනාට නිරෝගී සුව පතමින් ඒ වගේම අද දින ධර්ම දේශනාව සඳහා වැඩම අවදානට යෙදුන ගරුකටයුතු දේශකයන්න් වහන්සේට නිරෝගී සුව සම්පත්තිය දීර්ඝායු සම්පත් ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම සුජිත් සුරංග මහත්මයාගේ ආදරණීය මෑණියන් මීට වසර 10කට පමණ ඉහතදී මරණය හරහා වෙනවන්ට යෙදුණා. ඇගේ ජන්මදිනය අද දිනට 70 වෙනි ජන්මදිනය අද දිනට යෙදීම නිමිති කරගෙන සුජිත් සුරංග මහත්මයා ඇතුළු ඒ පවුලේ දරුවෝ ගෝවින්දියන් ආදරණීය මෑණියන් W ඇලන් නෝනා මෑණියන්ට මේ පින් ලැබේවා මේ පින් අත්පත් වේවා කියන ප්‍රාර්ථනාව කරගෙන එතුමා ඇතුළු ඒ පවුලේ ඇතුත් මේ පින්කම් සඳහා දායකත්වයේ දරමින් කටයුතු කරනවා. ඒ අනුව අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා ඒ දායකයන්ගේ ආරාධනාව පරිදි වැඩම වදාරන්ට යෙදුන දේශකයන් වහන්සේ අපි නමස්කාර පූර්වකව පිළිගැනීම සිදු කළ යුතුයි. ඒ අනුව හෝමාගම පිටිපන දකුණ මෙත්සිට අරණ විවේක සෙනසුනේහි අනුශාසක අපේ පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනෙහි ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත විචිත්‍රභාමී අවසරයි නම කියන්ට පූජ්‍ය දුනුගම් විහෙරේ නාරද ගරුකටයුතු ලොකු හාමුදුරන් වහන්සේ අද මේ ධර්ම දේශනාව සඳහා වැඩම වදාරන්ට යෙදුණා. ඒ අනුව අපි විහෙරේ මහා සංඝරත්නය වෙනුවෙන් දායකාරකාදී සියලු දෙනා වෙනුවෙන් වැඩම වැඩ සිටින පූජනීය අවසරයි අපේ දුනුගම් විහෙරේ නාරද ලොකු ස්වාමීන් වහන්සේ ලොකු හාමුදුරන් වහන්සේ ගෞරව නමස්කාර පූර්වක පිළිගත්තා කියලා හැමදෙනාම
පඬිත හඳුරන වහන්සේට දේශනාව සඳහා ආරාධනා කරන ලෙස චාරිත්‍රානුකූලව ඒ පැහැත්වත්ය පිළිගන්වමින් ආරාධනා කරන ලෙස සුනීතා මහත්මියට අපි සිහිපත් කරනවා සාදුනාද පඬිත හඳුරන වහන්සේ විසින් මේ අවස්ථාවේ සිට මේ දේශනාවේ කටයුතු සිදු වෙනවා හැමදෙනාම වෙනදා මෙන්ම නිහඬව නිශ්ශබ්දව උතුම් දේශනාවන් ශ්‍රවණය කරන සේක්වා හැමදෙනාටම තිරුවන් සරණයි. කවුරු සාදු කියන්න. නමස්කාරය කියන්න පන්සී සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီစိក្ខាပဒံသမာදිယာမိ අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වාසනා වේවා සාක්‍යමු समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्स सुनन्तु सक्क मोक्षदं धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මා පුඤ්ඤ භික්ඛවේ භායිත්ත සුඛස්සේ තං අධිවචනං ඉත්තස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදම් පුඤ්ඤානීති විහාරස්ථානයේ
වැඩ සිටින කොළඹ විද්‍යාලයේ ධර්මාචාර්ය අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි බණහන පින්වතුනි අපේ හාමුදුරුවෝ මතක් කළා අද 16 වෙනි දේශනාව යෝගීම අවසන් ධර්ම දේශනාවයි කියලා. එතකොට කාල ගුණය අපිට හොඳයි වැස්ස නැහැ. ඉතින් ඔබ හැමදෙනාම දැන් දේශනාවේ දායකත්වයේ සහ ආරමුණු පිළිබඳව දේශනාවේ අවසාන මිනිත්තු 5ේදී මතක් කරන්නම්. දැන් වෙලාව 7:10යි අපි 8 වෙනකොට 8:05 වගෙනකොට මේ දේශනාව අවසන් කරමු. සම්පූර්ණ කාලයේ ධර්ම දේශනාවට ගන්නට ඕනේ කවුරුවත් දඟලන්න කෑ ගහන්න සූදානම් වෙන්න එපා. හොඳට බණ අහන්න ඕනේ චූටි දරුවගේ ඉඳලා. මොකද මේක ධර්ම ගෞරව උපදවාගෙන සිදු කළ යුතු දෙයක්. එතකොට මේ ධර්මාසනයේ ඉඳගෙන දෙපැත්ත කැපෙන වචන උසුළු විසුළු මගින් බලාපොරොත්තු වෙන්නත් එපා. ඔබට වැඩි හොඳට පින්පවමම දන්නවා මේවායි විපාක. එතකොට විනාඩියකින් මම මතක් කරන්නම් පින්නතුනි මේ ධර්මයේ විහිළුවට ගත්තොත් හරි පරිස්සම් වෙන්න ඕනේ. ධර්මයේ නිකන් අර අපි කියන්නේ නිකන් අපේ විඩාව දුරු කරගන්නට සිනහවට උසුළු විසුළු වලට ජෝක් වලට ගත්තොත් ලැබෙන විපාකය මස් කඩයක් දාගත්ත වැඩිය භයානකයි. ඒක මම කියන්නේ සාමාන්‍යයෙන් බරපතල කුසල කර්ම කරන මිනිහටත් යම් දවසක ඒකේ ආදීනව ලැබිලා ගෙවිලා ඉවර වෙයි. හැබැයි ධර්මයේ වැරදියට භාවිත කරන පැවති කිහි අයට ලැබෙන දඬුවම කියානිම කරන්නට බෑ. ඒ නිසා ඔබට විහිළු සපයන්න ඕන නම් විහිළු කරන අය ගෙන්න ගන්න. හැබැයි බණාසනේ ඉඳගෙන hina වෙන්න සූදානම් වෙනවා කියලා කියන්නේ බුදු කෙනෙක් සාරාංශක කල්පලක්ෂයක් පෙරම්දම් පුරලා හොයාගත්ත ධර්මය අපේ නිකන් දෙපැත්ත කැපෙන වචන කිය මේ ඒ විදිහට භාවිත කිරීම හරි කණ්ඩායමදායකයි. ඉතින් එහෙම දෙයක් මට කරන්න බෑ. හැබැයි ඔබට උපරිම ගෞරවයෙන් මෙයා බණහරනේ දැන් කතා කරේ දේශනාව පෙරේද දුගරිගේ බණක් කියන්න කියලා කිව්වා. මට ඒක මතක නැහැ මොකද්ද කියන්නේ. දේශන ගොඩක් පටිගත කරන නිසා ඔබට තාම හොඳ වැදගත් කාරණා ටිකක් කියලා දෙන්නම්. අපි මේ අහන දේශන බණ ඔබ අප හැමට දායකත්වයේ දරන හැමට විශේෂයෙන්ම අසනීපලා රෝහල්ගත වෙලා සිටින අපේ පිළියන්දල සීවලි ස්වාමීන් වහන්සේ ඇතුළු ඔබ අප හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය නිරෝගී සුව පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. පින්නතුනි අද මාතෘකාව කුත්තක නිකායේ හරි ලස්සන සූත්‍රයක් තියෙනවා මා පුඤ්ඤ භායි කියලා. සූත්‍රේ නම මොකද්ද? මා පුඤ්ඤ භායි මහ ප්‍රාණ භයන්න. දැන් පුඤ්ඤ භායි කියලා කියන්නේ පිනට බය වෙන්න කියන එක. පුඤ්ඤ භායි කියන්නේ පිනට බය වෙන්න. පාලි භාෂාවේ මා කියලා කියන්නේ එපා කියන එක. පාලි භාෂාවේ මා කියලා කියන්නේ එපා. අපි හඳුරුව ආනන්දෙත් පාලි උගන්වනවා. දැන් මගේ මාස්ටර්ස් එක පාලි. මගේ ෆස්ට් ඩිග්‍රී එක සංස්කෘත මාස්ටර්ස් දෙකක් කළා දෙකම පාලි. එතකොට පාලි පිළිබඳව යම් දැනුමක් තියෙන නිසා ඒක කිව්වේ. එතකොට මේ මා කියලා කියන්නේ එපා. දැන් අපි මා කියන එක යෙදෙන තැනක් මම අම්මලට කියන්නම්. පින්නතුන් පිරිත් පොත් වහන්සේ පරිහරණය කරනවා නම් ඔබ බලන්න ඔය මේ කරණීය මෙත්ත සූත්‍රයෙන් පස්සේ පිරිත් සූත්‍රයක් තියෙනවා කන්ද පිරිත කියලා. මොකද්ද? කන්ද පිරිත. ඒක අම්මල නොදන්න කමට බන්ද පිරිත කියනවා. බන්ද නෙවෙයි මහ ප්‍රාණක යන කන්ද පිරිත. පිනුතුන පිරිත සත්‍යක්මයි. පන්සල් වල විහාරස්ථාන සේනාසන වල විශේෂයෙන්ම කැල ආරණ්‍ය වල ස්වාමීන් වහන්සේලා සර්පයන්ගෙන් ආරක්ෂා වෙන්නේ ඔය පිරිතේ අනුහස් නිසා. සර්ප කුල හතරට මෙත් වඩන ක්‍රමය හරි ලස්සන සූත්‍රයක්. ඉතින් අන්තර්ජාලයට පොඩ්ඩක් බලන්න මම මේක බෞද්ධයෙක්ගේ මං හිතන කලා ඉල්ලීමක් අනුව. එතකොට ඕකේ තියෙනවා මේ මාමං අපාදකෝ හිංසි මාමං හිංසිති පාදකෝ මා කිය තියෙනවා. අම්මලට මතකයි. ඒතර හිංසි කියලා කියන්නේ හිංසි අපාදකෝ හිංසි අපාදකෝ කියලා කියන මං හිංසි අපාදකෝ අපාදකෝ කියලා කියන්නේ පා නැති සත්ත්වය. එතකොට සර්පය වගේ අයනේ මාළු නේද? එහෙම අය මා හිංස. එතකොට හිංසි කියන්නේ හිංසා කෙරේවා මා හිංසි කියන්නේ හිංසා නොකෙරේවා කරන්න එපා කියන එක. ඔන්න ඔය පිළිත මා කියන තැන හේතන තැන් ගොඩාක් තියෙනවා. ඉතින් වනං චින්දත මාරුක්ඛං කැලය හිඳින්න ගස් කපන්න එපා කිව්වා. ඒ ලොකු අර්ථයක් ඇතුව. එතකොට ඔන්න පුඤ්ඤ භායි කියන්නේ පිනට බය වෙනවා. මා පුඤ්ඤ භායි පිනට බය වෙන්න එපා කියනවා. තථාගතයන් වහන්සේ සූත්‍රය පටන් ගන්නවා
මා භික්ඛවේ පුඤ්ඤාණං භායිත්ථ මහණෙනි නුඹලා පිනට බය වෙන්න එපා. පින කියන්නේ බිය විය යුතු එකක් නෙවෙයි. සුකස්සේතං අධිවචනං මේ ලෝකේ යම් කෙනෙක් පින් කරනවා කියලා කියන්නේ මොකක්ද? ඒකට දැන් ඔය අධිවචන කියලා කියන්නේ සමාන වචන. දැන් ඔයත් උන්ටිකොත් අම්මට කියන සමාන වචනයක් කියන්නේ කියලා ඕන තරම් කියන්න පුළුවන් නේ තව. එතකොට සුකස්සේතං අධිවචනං පින් කරනවා කියලා කියන්නේ කෙනෙක් සැප ලං කරගන්න ක්‍රමයයි. සැප සම්පත් එකතු කරගන්න ක්‍රමයයි. ඉත්තස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදම් පුඤ්ඤානීති මිනිස්සු මනුෂ්‍ය ලෝකේ වේවා දිව්‍ය ලෝකේ වේවා බඹලොව වේවා ඉපදුනාට පස්සේ මිනිස්සුන්ගේ ජීවිතවලට සැනසීම ශාන්තිය නිවීම ගෙන දෙන බබා නිහඬ කරගන්න කරදරයක් වෙනව නැත්තම් නිවීම ශාන්තිය සැනසීම ගෙන දෙන යම් දෙයක් තියෙනවා නම් පින්වතුනි දක්වනවා යතිදම් පුඤ්ඤානීති ඒ තමයි පින කියලා කියන්නේ. ඔන්න සාමාන්‍ය සරල විග්‍රහය. තව ගොඩක් තියෙන සූත්‍ර ඉදිරියට අපි දැන් ගනිමු. මේක ඇත්තටම ධර්ම දේශනාවකට වඩා මම කැමති මේක ධම්ම ඩිස්කෂන් එකක්. ධර්ම සාකච්ඡාවක් විදියට කරගෙන යන්න. ඒතර ඔබට මොකද මේ දේශනාව අවසන් වුණාම මේ පන්සලෙන් එළියට ගියාම ඔබට අරගෙන යන්න යමක් තියෙන්න ඕනේ. සාදු කියලා එතනින් අවසන් කරන්නේ නැතුව. අවසාන මිනිත්තු 15 මම ටිකක් ඔබට හිතන්න පුළුවන් විදියට යම් විදර්ශනා පැත්තකට බර කළ මේ දේශනාව අවසන් කරන එක තමයි මගේ බණ ශෛලිය. හරි අපි බලමු. පින කියලා කියන්නේ මොකක්ද පින්වතුනි? දැන් ඔය ඇත්තොන්ගෙන් මම ඇහුවොත් පින් වර්ග නෙවෙයි අහන්නේ. පින කියලා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් මට දෙන උත්තරේ මොකක්ද? මේ අම්මලා මොකෝ කියන්නේ? පින කියලා කියන්නේ මොකක්ද? ස්වභාවය මොකක්ද පිනේ? කියන්න බලන්න. හිත පිරිසිදු වීම. තව උත්තර තියෙනවද? මොකද? සතුට. ඔය පින විග්‍රහ කරනවා. පිනේ ස්වභාවය තමයි පින්වතුනි විපාක දෙනවා. මොකක්ද? විපාක දෙනවා. තවත් විදිහට කිව්වොත් තේරෙන්න බර්න් වෙනවා, දහනය වෙනවා. උදාහරණයක් ගන්නකො ඔබේ වාහනේ තෙල් ටැංකිය කියලා. ඔබ වාහනේට තෙල් ටිකක් පුරවා ගත්තාම ෂෙඩ් එකට ගිහිල්ලා ඔබ යන කිලෝමීටර ගානට අනුව වාහනේ ඉන්ධන දහනය වෙනවා. ඉන්ධන පිච්චෙනවා. තව උදාහරණයක් ගන්නකො තේරෙන්නේ ඔබේ ගෙදර තියෙන ගෑස් සිලින්ඩරය. ගෑස් සිලින්ඩරය පුරවගෙන වෙළඳ සැලින් අරගෙන ඇවිල්ලා බත් ව්‍යංජන වතුර උණු කරගෙන ස්විච් ඔන් කරන වාරයක් පාසා මොකද වෙන්නේ? බර්න් වෙන්නේ දහනය වෙන්නේ බටේ දිගේ ඉන්නේ මොනවාද? ගෑස්. එතකොට කුස්සල බලලා මොකද කරන්නේ? අම්මා උයපු කාලයත් එක්ක බලනවා ඔන්න මහත්තයෝ දැන් නම් ගෑස් එකේ බර අඩුයි. දැන් මොකද කරන්න ඕනේ? නැවත පුරවන්න ඕනේ. සමහර අය අතිරේකිකුත් තියා ගන්නවා. අතිරේකිකුත් තියා ගන්නවා. එතකොට අන්න ගෑස් වල සහ ඉන්ධන වල තෙල් මොනවා හරි වේවා ශක්තිය තමයි දහනය වෙන එක. දහනය වෙන එක. එහෙනම් පිනේ ස්වභාවයත් මොකද්ද? දහනය වෙන එකයි. දහනය වීම. මොකද දහනය වෙනවා කියලා කියන්නේ අපි මේ දැන් ගත කරන සෑම මොහොතක මොනවාද මේ වැය කරන්නේ? පින. අපි පින වැය කරන්නේ. එතකොට මේ පින පිළිබඳව බුදුරජාණන් වහන්සේ උගන්වපු දේශනාවත් එක්කම යන්න ඕන ලස්සන තැනක් තමයි තථාගතයන් වහන්සේ උගන්වන්නේ හැම සූත්‍රයකම පිනත් එක්ක සමාන්තර වේ යුතු ගුණ ධර්මයක් තමයි ගිහි ජීවිතයේ සීලය. මොකක්ද? සීලය. මම පින පිළිබඳව පූර්ණ විග්‍රහයක් මිනිත්තු 15කින් කරනවා. 7:00 මම සීලය ගැන පොඩ්ඩක් කියා දෙන්නම්. සීලය ඇයි සමාන්තර වෙන්න ඕනේ පින්කම් එක්ක? නැත්නම් මම මේක මගේ මේ දේශනාව බැලන්ස් එකක් නැති වෙනවා. එක් පැත්තකින් සිල් පුරන ගමන් අනිත් පැත්තෙන් හොඳට කාමාවචර පින්කම් කරන්න ඕනේ. පිනතුනි ඔය දෙක තමයි ජීවිතයක් අපි කියන්නේ අර අපේ ලබාගත්ත දැන් මේ බණ දේශාලාවේ ඉන්න අපි කාගේ ජීවිත perfect life අංග සම්පූර්ණ ජීවිත පින්වතුනි. ඔබට නැත්නම් ආර්ථිකය විතරයි අඩුපාඩුකම් තියෙන්නේ. අංග සම්පූර්ණ ජීවිතයක් ඔබට මට ලැබිලා තියෙන්නේ. එතකොට සමහර විටක කෙනෙකුට ජීවිතේ Tamanට ලැබිච්ච ජීවිතය එච්චර වටිනාකමක් නැහැ. හැමතිස්සෙම සංසන්දනය කරන්න බලනවා. සංසන්දනය කිරීමෙන් තමයි ඔබේ සතුට ඔබට නැති වෙලා තියෙන්නේ. හැබැයි ඔබේ ජීවිතේ ඔබට ලැබිච්ච දේවල් ගැන හිතුවොත් මේක අංග සම්පූර්ණ ජීවිතයක්. හරිනේ? ඒකට මේ ජීවිතය ලැබුණේ ඇයි කියලා අහුවොත් උත්තර දෙකයි. ඔබට මේ ලක්ෂණ ජීවිතය ලැබුණේ ඇයි කියලා අහුවොත් උත්තර දෙකයි. එකක් සසරේ සිල් රැකලා අනිත් එක
පින්කම් කරලා ඔය දෙකේ විපාක. ඔන්නෝක අපි ඉස්සෙල්ලා ලියාගෙන ඉමු මේ පින පිළිබඳව කියනකොට. හරි. සීලය කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් අම්මල කියයි හාමුදුරනේ 15ක පෝයට සමාදන් වෙන සීලය. උදෑසන 8 සිට සවස 4 දක්වා සමාදන් වෙන සීලය කියලා කියයි. ඒක එක් ජවනිකාවක් පමණයි. සීලය කියලා කියන්නේ සමස්ත ජීවිත කාලය තුලම තියෙන්න ඕන මොකක්ද? සංවරය. කායික වාචසික සංවරය. දැන් මේ චෝටි දරුවොත් වෙන නිසා අපි ටුට්ටක් මම මේ වටාපත් තියෙන මට කොන්දේ අමාරුවක් තියෙනවා. නිසා කලකිරෙන්න එපා කවුරුවත්. ඒකට මොකද weight එකක් දරන්න මට අමාරුයි. ඒකවල හොඳට මම අත් දෙක තියාගෙන ඉන්නේ බැලන්ස් කරගන්න ඕන නිසා. වාහන වල වඩිනකොටත් හෙට උදේ මම වඩින්න ඕනේ 9 වෙනකොට අස්වත්තාරාමයේ මේ පුතු හැර උදේ 5ට පිටත් වෙන්න ඕනේ net FM එකේ බණක්. ඒ නිසා ටුට්ටක් මගේ ඉරියව් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ පුත් හිතන්න එපා. හරි. ඒක සංසාර කර්ම දෝෂ. ඒක මොනා කරන්නද? ඒවට මුණ දෙන්න ඕනේ. එතකොට මේ සීලය කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් උත්තරය තමයි අපේ කය වචන දෙකේ හික්මීම. පින්නතුනි මේ දැන් ඔබට මම මෙහෙම කියන්නම්. ඔබ දන්නවද දැන් මේ දරුවෝ ඉන්න නිසා පන්සිල් ලින්ක් වෙන විදිහට බලන්න පන්සිල් ගලපන විදිය පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඔතනට සම්බන්ධ වෙන්නේ දැන් සත්තු මරනකොට ඔබ දන්නවා අපි හිතමු දැන් මේ බල්ල කියලා උදාහරණයක් ගනිමුකෝ. මේක උදාහරණයක් ඈ. ඒ නිසා මේ උදාහරණයක් පමණයි. මේ සතා අපිට නැති කරන්න ඕන නම් එයා නැති කරන්න ඉස්සෙල්ලා මොකද්ද වෙන්න ඕනේ? මෙයා පණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ගමියක් ගෙනල්ලා මෙතන කලාට වැඩක් නැහැ. ඔය තරුණ ළමයෙක් මගෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ මම ගේම් ගහනවා. මම ඇඩික්ට් වෙලා තියෙන ගේම් වලට. මම දෙයා වෙඩි තියලා මරනවලු ගේම්ස්. මගේ ජීවිතේ මම බලපු නැති දෙකක් තියෙන කාරණා. මේ පුංචි දරුවන්ට කියන්නේ පුතේ මම මහලා අවුරුදු 25යි. මම නොකරපු දෙකක් තියෙනවා. එකක් තමයි ගේම්ස් ගහලා නැහැ. ගිහි කාලේවත් මම ආෆ්ටර් ඕ ලෙවල් මහන උනේ. ඕ ලෙවල් හොඳට පාස් වෙලා ගේම් ගහලා නැහැ. අනිත් එක තමයි කාටුන් බලලා නැහැ. මම ওই දෙක කරන්නේ නැහැ. මගේ බ්‍රේන් එක නැති වෙනවා කියලා මට හරි බයයි. මම පුංචි හාමුදුරන්ට කියන්නේ දරුවන්ට කියන්නේ ඔය දෙක කරන්න එපා. අපේ ආසියාතික මිනිස්සුන්ගේ මොලේ නැති කරන්න දීප එකක් තමයි ඔය කාටුන් කියලා කියන්නේ. ඉතින් ගේම්ස්. එතකොට දැන් ඒ දරුවා මගෙන් ඇහුවා ඒක මම අතිරේක විනාඩි දෙකක් අරන් කියන්නම් මේ. එයා වෙඩි තියලා මරනවලු සත්තු සහ මිනිස්සු. එයාට ආයුධ දීලා එයා වෙඩි තියනවලු. එතකොට එයාගේ හිත හරියට දූෂණය වෙනවා. ඉතින් එයාට රැට නිින්දෙන් පේනවලු සබ් මිනිස්සු මරණේවා සත්තු මරණේවා පේනවලු. එයා හාමුදුරනේ මට මේක මේ ප්‍රාණඝාතය වෙනවද කියලා. කවදාවත් ප්‍රාණඝාතය වෙන්නේ නැහැ. ඒක බුදුදහම නෙමෙයි එහෙම කියනවනම්. හැබැයි ප්‍රාණඝාතයට නොදෙවෙනි හිත දූෂණය වීමක් වෙනවා. දැන් මම අර විස්තර කළ දෙන්නම් උදාහරණය මිනිත්තු කිහිපයකින්. දැන් මෙහෙම හිතන්නකෝ. ඔය ගේම්ස් ප්ලේ කරලා හිත දූෂණය වෙලා වෛරෙන් තරහින් ඉන්න වෙලාවක ස්ටෝ එකක් එනවා. හાર્ට් මොකක් හරි එක බ්‍රේන් එකේ ප්‍රශ්නයක් එනවා. මොකෝ වෙන්නේ? යන්නේ දුර්ගතියට. ඇයි තරහින් ද්වේෂෙන් නේ ඉන්නේ. තරහින් වෛරෙන් නේ ඉන්නේ. ඒක හරි භයානකයි. එතකොට ඔන්න දැන් අපි හිතමු මේ සතා කියලා බලුකොක්ක කියලා. ඔන්න පණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එතකොට එයා පණ තියෙනවා. එතකොට මේ ගමියක් හැදුවට ඒකට වැඩක් නැහැ අපිට. ඔන්න පණ තියෙන්න ඕනේ පළවෙනි මේක. ඒ අනුව තමයි පළවෙනි එක පණ තියෙන සතෙක් වෙන්න ඕනේ. දෙක මරන්න සිතක් පහළ වෙන්නම ඕනේ. ඒ අනුව කකුල් දෙකට පෑගුණාට ප්‍රාණඝාතය වෙන්නේ නැහැ. ඔබ වාහනේ යනකොට පාර හරහා සර්පෙක් යනවා, ගෙම්බෙක් යනවා. එහෙම නැත්නම් බල්ලෙක් පනිනවා. මොකද වෙන්නේ? ඒවා මුකුත් කරන්න දෙයක් නැහැ. ඔය මේ පාර හරහා යනවා කියලා කිව්වොත් ඔබේ මහන්සි යන පුංචි කතාවක් කියන්න ටිකක් ටයර්ඩ් එකට දුරු වෙන්න. මම වැඩ කරන්නේ පෑලිගොඩ විද්‍යාලංකාර කිරුවේ අවුරුදු 15ක් දැන්. විශ්වවිද්‍යාලය උපෙච්ච දවසේ සිට මම උගන්වනවා. ඉතින් දැන් විද්‍යාලංකාර පිරිනමට අවුරුදු 150ක් පිරෙනවා. නොවැම්බර් 1 වෙනිදා ලොකු උත්සවයක් අපේ රූපවාහිනිය වල ඔබෙන් බලා ගන්න පුළුවන් ලොකු වැඩසටහන් සතියක් තිස්සේ යනවා ප්‍රෝග්‍රෑම්. ඉතින් යක්කඩුවේ ප්‍රඥාරාම මහඳුරගෙන අහලා තිබේ කට්ටිය පරණම්මල දන්නවා යක්කඩුවේ ප්‍රඥාරාම මහඳුර යනකොට නැසි පුදුම චරිතයක් රාත්‍රී අවදියෙන් ඉන්න දවල් නිදා ගන්න ලංකාවේ එක මහඳුරනේ. ඉතින් උන්වහන්සේ මේ පොඩියා පිටියට වඩිනකොට රීදුරු මහත්තයත් සාංශාරික බැඳීමක් තියෙන මිනිස්සෙක් ඉතින්. එයා යනකොට මේ අහුවෙලා තියෙනවා මේ බල්ලෙක් වාහනේට. බල්ලෙක් අහුණා කුලියා පිටිය පාරේ යනකොට දිනායක අපිට සැතපිල වගේ ඉන්න සංඥාවෙන් මේ ඉඳලා තියෙනවා. ඉතින් අහලා තියෙනවා ශිරිපාල මොකක්ද වැදුනේ? ආනායකානේ මේ පොල්ලෙල්ලක් පාරේ තිබ්බ කිව්වා. මොකද කිව්වේ? පොල්ලෙල්ලක් නායකානේ පාරේ තිබ්බ කිව්වා. හොඳයි කියලා යනකොට ඔන්න තව ටිකක් දුර යනකොට බලු පැටියෙක් පාර මාරු වෙනවලු.
නායකහරු ඔන්න ගොපළු ලෙල්ලක් දෙනකොල්ලෝ පරිස්සමින් කියලා. නායකහරු දැනගෙන තමයි මේක කිදලා තියෙන්නේ. ගොපළු ලෙල්ලක් තියෙනවා පරිස්සමින් අහුවේ කොළු වාහනේට. එතකොට ඕක නායකහරු ලියලා තියෙනවා විස්තරේ. ඉතින් මම කිව්වේ දැන් අපේ තුම පාරේ බල්ලෙක් යනකොට වාහනේට අහු වුණොත් ඒක අපි හිතලා හප්පන්නේ නැහැ. උන කරක වාගෙන ගිහලා වරින් කියලා හැප්පුවොත් තමයි වෙන්නේ. උන දෙවෙනි එක තමයි සිතක් පහළ වෙන්නට ඕනේ. ඊළඟට මරන්න උපක්‍රමයක් යොදන්න ඕනේ. බලන්නකො මේ බුදුහාරු විග්‍රහ කරන්න හැටි. උපක්‍රමයක් යොදන්න ඕනේ. හතරවෙනි එක මොකද්ද? ඒ උපක්‍රමයෙන් මැරෙන්නත් ඕනේ. අපි තුමු අණ්ඩක් කැඩුණා කියලා මිනිහෙකුට වෙඩි තිබ්බා. එයා මැරුණේ නෑ. එයා ICU එකට දාලා හොස්පිටල් එකේ ඉඳලා එයා බේරෙනවා. එයාට ප්‍රාණඝාත අකුසලය නෑ. ප්‍රාණඝාත අකුසලයට නොදෙවෙනි අකුසල කර්මයක් වෙනවා. ඉතින් සංසාරයේ ඔය දුක් විඳින්න වෙන්නේ ඒවයි විපාක. මේවා හරි ලස්සනට විස්තර කරනවා. එතකොට ඔන්න බලන්න දැන් ප්‍රාණඝාතය කරන්නත් කය වචන දෙක මුල් වෙනවා. කය. ඊළඟට අදින්නාදානෙත් කය මුල් වෙනවා. ඊළඟට කාමීසු මිච්ඡාචාරත් කය මුල් වෙනවා. බොරු කියන්නත් වචනය මුල් වෙනවා. සුරාවටත් කය මුල් වෙනවා. ඉතින් බලන්නකො එතකොට එහෙනම් පන්සිල් රකින්නවා කියන්නේ කය වචන දෙකේ හික්මීම. හරිද? එතකොට ඇයි බුදුරජාණන් වහන්සේ ඔය සීලය කියන එක විග්‍රහ කළේ? පින්නතුනි මම මේ ඔබට මතක් කරන්නම් සීලය කියනකොට අපිට වැඩි සිල් තියෙනවා විදේශික මිනිස්සු ළඟ. අපේ අම්මලා හිතන්නේ ඔය සිල් රෙද්ද පොරවගත්තාම තමයි සිල් තියෙන්නේ කියලා. නෑ ඒක එකක් විතරයි. මගෙන් ධර්ම සාකච්ඡාවකදී නිතරම ඇහුවා ඒකෙදී මේක ලයිව් වැඩසටහනක්. ඒකෙදී අම්මා කෙනෙකුට මයික් එක දුන්නාම මේ ධර්ම සාකච්ඡාවේ ප්‍රශ්න අහන්න කියලා අම්මා ගත්ත ගමන් ඇහුව ප්‍රශ්න ටික. බොහොම දැවැන්ත ප්‍රශ්නයක් ඇහුවේ. මොකද්ද? අවසරයි ස්වාමීන් වහන්සේ මේ උතුරු සළුව සිල් ගත්තාම සිල් පිරෙනවද කියලා ඇහුවා. මොකද අහන්නේ? උතුරු සළුව නැතුව සිල් සමාදන් වුණාම සිල් පිරෙනවද කියලා. දැන් ඔයත් උත්තර දෙන්න බලන්න. සිල් තියෙන උතුරු සළුවේද? නෑ නේ කොහෙද සිල් තියෙන උතුරු සළුවේ? ඒක නිකන් වස්ත්‍ර සංකේතයක් නේ. සිල් කියලා කියන්නේ කය වචන දෙක සංවර කරන එක. ඉතින් අපේ අම්මලට මේ ප්‍රශ්න අහන්න කියලා දුන්නොත් අහන්නේ ඔය වගේ දැවැන්ත ප්‍රශ්න. තව එකක් දෙකක් කියන්නද? මගේ අත්දැකීම. තව එක්කෙනෙක් අහනවා ස්වාමීන් වහන්සේ අවසරයි මේ බුදු පහනේ දැල්ලා තියන්න ඕනේ පිළිමෙ පැත්තට දෙලියටද කියලා. ඔන්න බලන්නකො අපේ අයට තියෙන ප්‍රශ්න. ඒ වගේ හරි ලොකු ප්‍රශ්න තියෙන්නේ. මස් මාළු පූජා කරන්න හොඳ දහනවා. බුද්ධ පූජාව තියලි වුණා මොනවාද කරන්නේ කියලා අහනවා. ඉතින් ගොඩක් ගැටලු. ඒකට උත්තර කොච්චර දුන්නත් මේ බුද්ධ ශාසනය තුළ ඒවට විසඳුමක් ලැබෙන්නේ නැහැ. හරි. ඊළඟට ඔන්න සීලය මතක් කළා. මේ තරුණ දරුවෝ ඉන්න නිසා කියන්න සීලය කියන්නේ පුතේ දුවේ ඔන්න අපිට මේ පන්සලේ තියෙන ඔබ ඉස්කෝලේ වෙන්න පුළුවන් පබ්ලික් টয়ලට් එකක්. පොදු වැසිකිළියක් තියෙනවා. ඔය පොදු වැසිකිළියට ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගත්තාම අපිට මුත්‍රා කරා කියලා. මුත්‍රා කළාම ඒ වැසිකිළියේ ඊළඟ කෙනාට යන්න පුළුවන් විදියට වතුර එකක් ගහලා පිරිසිදු කරනවා කියන එක මතක තියාගන්න සීලයේ මුල්ම කොටසක් කියලා. ඇතුව මේ සීලය කියලා කියන්නේ පන්සලක ධර්මශාලාවක සුදුරෙදි ඇඳගෙන කියන දේ අහගෙන ඉඳලා දෙන දෙයක් අනේක නෙවෙයි. ඒකයි අපේ රටවල මෙහෙම වෙලා තියෙන්නේ. හරිනේ? එතකොට සීලය කියලා කියන්නේ පින්වතුනි අන්න එතන සිට ඒ টয়ලට් එකට යන කෙනා ඊළඟ කෙනාගේ එන්න පුළුවන් විදියට යාට ශරීර කෘත්‍ය කරන්න පුළුවන් විදියට පිරිසිදු කරනවා කියන එක ඔබේ මගේ සීලය. ඔබේ මගේ සීලය. ඒක හොත්තට මතක තියාගන්න. තව එකක් අපි හිතමු බණෙන් පස්සේ මේ ඇයිට අපි යෝගට් එකක් දෙනවා. ඉටිකොල දාපු මොන හරි බනිස් කෙඩියක් දෙනවා. ඒක කඩලා දාලා කාපු තැන මෙහෙම දාලා යනවා කියන්නේ අසංවර බව. හැබැයි ඒක ස්වාමීන් වහන්සේ දැන් මේ බලන්න මේ පන්සල මෙච්චර ලස්සනට තියාගෙන කොච්චර මහන්සි වෙන්න ඕනේද? එතකොට ඒක අදාළ වාජනයට දානවා කියන්නේ බස් ටිකට් එක පවා පාරම දමන එක තමන්ගේ සීලය කියලා මතක තියාගන්න. ඒක සීලේ කොටස් එහෙමයි. ඔබට මම ලස්සන උදාහරණයක් කියන්නම්. විදේශ රටකට ගිය වෙලාවේ වань කියන්න ඒ රටේ ඕස්ට්‍රේලියාව සුදු මහත්තුරු මාවතින් දායකයෙක් කරගෙන ගියා එක පළාත් පෙන්නන්න. හයිවේ එකේ යනකොට අපි 11යි කාලේ විතර ඇති. ඉතින් අපිට නවාතන් ගන්න තැනක් තියෙනවා. එයාලා දාණි හදාගෙන ගියා අපි වණදාන නතර කරා. වණදාන නතර කළාම මගේ ඇඟේ හිරි වැටිච්ච මෙසිත්තියක්. අපි ඉතින් මේ බැලුවා මේ හරි වැඩේ එතන තියෙන ඩස්ට්බින් දෙකම කිරිලා ඉතිරිලා. කුණු වෙලා වගේ විශාල භාජන කුණු වෙලා. ඊට පස්සේ කාර් එකක් ආවා. ඉතින් තව කයි දෙනෙක් සුදු මහත්තයෙකුයි නෝනයි විකි ඇරලා මහත්තයා දාගත්ත ග්ලව්ස් දෙක නෝනාර බෑග් ගාබේජ් බෑග් එක ගත්තා. අර මහත්තයා මොකෝ කරේ? අර ඩස්ට්බින් එකේ තියෙන ඉඳුල් ඒ දේවල් ඔක්කොම බෑග් එකට දාලා දාන්න පුළුවන් ඔක්කොම දාලා ගැට ගහුවා. ගැට ගහන තිබ්බා. ඊට පස්සේ ග්ලව්ස් දෙක දාලා ඒකත් ඒකට දැම්මා.
මට දැන් මේක හරි ලස්සන සිද්ධියක්. මං ගිහිල්ලා ඇහුවා ඇයි ඔයා මෙහෙම කළේ කියලා. එයා උත්තර දෙකයි දුන්නේ. මොකද්ද වාක්‍ය දෙකයි. This is my country, I love my country. ඔච්චරයි කිව්වේ. මේ මගේ රට, මම මගේ රටට හරි ආදරේ. ඒ මිනිහා ළඟද සිල් තියෙන්නේ, අපි ළඟද සිල් තියෙන්නේ. ඕන දැන් නුවණින් විමසලා බලන්න. සීලේ කාණකට තියෙන්නේ කියනකො. ඒ මිනිස්සු ළඟ සිල් තියෙන්නේ වැඩිපුර. අපි හිතාගෙන ඉන්නේ ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඔබ හිතන්න බින්දුතුනි මේක ප්‍රැක්ටිකල් වෙන්නට ඕනේ. නිවන කියලා කියන්නේ හරි ප්‍රායෝගික තැනක් වෙන්න ඕනේ. හරිනේ? ඔන්න සීලය කියලා කියන්නේ කය වචන දෙක හික්මීම. ඔයිට වඩා මම ඔය ගැන කතා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය උගන්වන්නේ මහණෙනි පින්කම් එක්ක යන්න ඕන එකක් තමයි සීලය. ඇයි? ඔන්න ඔය කියන අපි හිතමු දැන් ඔබ කටින පින්කම කියලා. ඔබේ ගෙදර කරන සාංගික දානිය කියන්නේ, බුද්ධ පූජාව කියන්නේ, බඩු කපුටු දාන වෙන්න පුළුවන් මොනවා හරි. ඔබ කරන පින්කමක ආනිසංසවල පරිපූර්ණ විපාකයක් අත්පත් කළ දෙන්න හේතු වෙන්නේ මොකක්ද? සීලය. ලස්සන තැන් දෙකක් මම ප්‍රූෆ් කරන්නම් ත්‍රිපිටකයෙන්. ඔබ බලන්න මේකක්වත් මගේ මත නෙවෙයි නැත්තම් කෙනෙක් හිතයි මගේ මත කියලා. අදහස් කියලා. ජාතක පොත් වහන්සේට යමු ඉස්සෙල්ලා. පිනුතුනේ ජාතක පොත් වහන්සේගේ ඔබ කියවන්න මේ වෙස්සන්තර ජාතකය හරි ප්‍රසිද්ධයි නේ හැමෝම දන්නවා. ජෝජුග බමුණට වෙස්සන්තර මහරජතුමා ලස්සන දරු පැටවු දෙන්න දන් දුන ජාලිය ක්‍රිෂ්ණ දිනා. බණපොතේ උගන්වන ඔය මේ බමුණගේ ස්වභාවය මම දැක්ක අන්තර්ජාලයේ මීට කාලයකට කලින් මේ අවුරුදු ගාණක් නාපු නැති මිනිහෙක් මම දැක්ක විදිහට අවුරුදු 45ක්. එයා නාල නැහැ අවුරුදු කීයක්ද? 45ක්. ඔච්චර සුවඳ ඇද්දනේ. නාල විතරක් නෙවෙයි දත් මැදලත් නැහැ. දත් මැදලා නැහැ, නියපොතු කපලා නැහැ, කොණ්ඩේ පීරලා නැහැ, වතුර ඇඟටවත් දාගෙන නැහැ. අනික ඉන්නේ මැද පෙරදිග. හිතා ගන්න පුළුවන් නේ. පිටුතුනේ එයාගේ ඒක මම BBC එකේ මම දැක්කේ මම ඒක කියෙව්වා මේ එයාගේ හැම තනිකරම මේ කොස් පොත්තක් වගේ. පුපුරලා ඒක හැම කොස් පොත්තක් වගේ තියෙන්නේ. එතකොට දතුත් එහෙමයි. ඒ දත් වෙනම පේන්නේ නැහැ එයාගේ බැඳිලා ඒක නිකන් එකට තියෙන පොල් එලි වගේ. අප්‍රසන්න මිනිස්සෙක් නාන්නේ එයා ගිනස් පොතට යන්න. කොණ්ඩෙත් තනිකරම පොල් එල්ලක් වගේ එහෙම වෙන් කරන්න බෑ. ඉතින් මට ඕක දකින්නකොට මතක් වුණේ ජෝජක බමුණත් ඔන්න ඔය වගේ මිනිහෙක් වෙන්න ඇති කියලා. ජෝජක බමුණත් ඔය වගේ වෙන්නේ නැති. එතකොට බලන්න දැන් ජෝජක බමුණ කියලා කියන්නේ නාන්නේ නැති, දතකට මදින්නේ නැති, අප්‍රසන්න ජුගුප්සා ජනක මිනිහෙක්. නාකි බමුණේ. එතකොට මහබෝසතාණන් වහන්සේ දන් දුන්නේ කාටද? එවැනි ජුගුප්සා ජනක පිළිකොල් සහගත කිසිදු ගුණයක් සීලයක් නැති මිනිහෙකුට දරුවෝ දෙන්න දුන්නේ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ දක්වනවා මහණෙනි දා වෙස්සන්තර හැටියට මම දන් දුන්නේ ලෝකේ ඉන්න සිල්ලුතුන්ට නෙවෙයි. ලෝකේ සිල්ලුතුන් හොයාමත් දන් දෙන්න ගියේ නෑ. මහබෝසතාණන් වහන්සේ වෙච්ච මා එදා හරියට සීලේ පිළිතලා දන් දුන්නා. හරි වැදගත් තැනක් මෙතන. එතකොට ඔබ දන්නවා දරුවෝ දෙන්න දන් දෙනකොට මහ පොළොව කම්පා වුණා කියවනේ. තථාගතයන් වහන්සේ දක්වනවා මහණෙනි මහ පොළොව කම්පා වුණේ ඒ මගේ ගුණයටයි. අන්න බලන්න ලෝකෙට පෙන්නවා නුඹලා දන් දෙනවා නම් කවදාවත් දෙන කෙනාගේ ගුණය හොය දෙන්න යන්න එපා. දැන් ඔයත් කොහොමද මගේ සීලයක් හොයන්නේ? මං කොහොමද මේ ඉන්නේ ඔබේ සීලයක් හොයන්නේ? සමහර විට ස්වාමි පුරුෂයාගේ සීලය බිරිඳට හොයාගන්නත් බෑ. ඒක හරිම පෞද්ගලික දෙයක් පින්වතුනි. එනිසායි තථාගතයන් වහන්සේ උගන්වන්නේ තමන් ගුණයේ ඉඳලා දුන්නාම ඒ ලබන කෙනා ප්‍රතිග්‍රාහකයාගේ මොන ගුණය තිබ්බත් අපිට ප්‍රශ්නයක් නෑ. අපේ ආනිසංස 50ක් හරි. ඉතිරි 50 තමයි ප්‍රතිග්‍රාහකයගේ. ඉතින් අපි අපෙත් නැත්තම් ලබන කෙනාගෙත් නැත්තම් ඒක නිකන් ගඟට කැපු ඉනි වෙන්න බැරි නෑ. මේවා මගේ මාතෘකාව නෙවෙයි මේක. මගේ මාතෘකාවට ආයෙ එන්නම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උගන්වන පින්කම් එක්ක හොඳට සීලය ශක්තිමත් කරගන්න බලන්න. වෙස්සන්තර ජාතිකෙදි දෙන්නේ ඒකයි. දන් දෙනකොට අනුන්ගේ ගුණය සීලය හොයන්න එපා. තමන් ගුණේ ඉඳලා පිළිතලා දෙන්න. ඒතර මහ පොළොව කම්පා වුණේ මහ බෝසතාණන් වහන්සේගේ ගුණයටයි. ඒක ඔබට දහම් දැනුම පිණිස. හරි. පිටුතර දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. තව විනාඩි තියෙනවා 25ක් විතර දේශනාව. ඒතර අවසාන මිනිත්තු 5 මම පුණ්‍යානුමෝදනාවට ගන්න විනාඩි 20ක් තියෙන. එකෙන් තව විනාඩි 10ක් ගන්නවා මේ දේශනාවට. ඊට පස්සේ ටිකක් බය හිතෙන පැත්තකට අරන් යනවා. හරිනේ? එතකොට දැන් මට කියන්න ඔබ සිල් නැතුව පින්කම් කළොත් අපි සිල් නැතුව සීලයක් නැතුව මොනවා හරි මේ අපේ ධර්මයේ උගන්වන අටමහා පින්කම්
ඒ වගේම කාමාවචර පින්කම් ඒ මොන පින්කම කළත් සීලයක් නැතුව කළොත් ලැබෙන්නේ පිනක්ද නැද්ද? පිනක් ලැබෙනවලු. ඔන්න මෙයක් කියන ලැබෙන්නේ නැතිලු. අනිත් අය මොකද කියන්නේ? පින්කම් මේ අම්මලා කියන්න බලන්න. දැන් බණ 16ක් අහපු අම්මලා මෙතන ඇතිනේ. දැන් අපි හිතමු කවුරු හරි කෙනෙක් දුස්සීලව දන් දෙනවා. මහලුකුවට සාංගික දාන දෙනවා. දුස්සීලයි. මට උත්තරයක් දෙන්න අම්මලා එහෙම කළොත් පින් සිදු වෙයිද පින් සිදු වෙන්නේ නැද්ද? පින් සිදු වෙනවා. වෙන්නේ නැහැ කියලා තොලුව හොල්ලන අය ඉන්නවා. මේ අය කියන පින් සිදු වෙන්නේ නැහැ කියලා වෙනවා කියලා. මේ පැත්තේ අම්මලා හරි නිහඬයි නේ පරාදයි. කියන්න උත්තර මොකද? පින් සිද්ධ වෙනවා. මගේ උත්තරයත් මොකද්ද? පින් සිද්ධ වෙනවා. ඔයා පරාදයි. කරන්න දෙයක් නැහැ. පින් සිද්ධ වෙනවා. එහෙනම් හාමුදුරුවනේ මොකටද සිල් රකින්නේ නේ? දුස්සීලව ඉඳගෙන දන් දෙනකොට පින් සිදු වෙනවා නම් ස්වාමීන් වහන්සේ ඇයි අපි සිල් රැකලා දන් දෙන්නේ? ඕනේ නෑනේ. අනික සිල් කියන්නේ හරි කරදරයිනේ. අපිව මේ සසර ගමනේ මිදෙන්න යන ගමනට බුදුරජාණන් වහන්සේ පාර දාපු මාර්ගය. ඉතින් එහෙම තමයි. දැන් උපසම්පදා ස්වාමීන් දැන් මේ ආසනේ මම අත තියලා වාඩුනේ ඒක අත තියලා වාඩුනේ නැත්නම් ඒකත් වරදක්. ඒකත් ඇවතක් වෙනවා භික්ෂුන් වහන්සේට. ඒක හරි පුදුමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ හැම විටම පින්කම් කරනකොට සීලය ශක්තිමත් කරන්න ඕනේ. උත්තරය තමයි පින් සිදු වෙනවා දුස්සීලව දන් දුන්නොත් හැබැයි ලැබෙන්නේ කොහොමද? දුර්වල විපාකයක්මයි. මම උදාහරණ දෙකක් නිතර කියන එකක් මෙතින්ටත් ගලපන්නම්. වෙලාව දිහා බලාගෙන මම සේවය කරන්නේ උගන්වන්නේ විද්‍යාලංකාර කරන ස්වාමීන් වහන්සේලා 250ක් විතර ඉන්නවා. ඉතින් අපේ විෂයයෙන් මේ පාලි සංස්කෘත නිසා ඉස්කෝලයකට වඩා මම තෝරගත්තේ පැලි විද්‍යාලංකාරක ලොකුම ආයතන නිසා හිට වඩිනවා. ඒ ඔතන ඉන්නවා මේ ස්වාමීන් වහන්සේ නමක්. ඔය ඔබට බලා ගන්න පුළුවන් මේ අපි වැඩසටහන උරුම කළා සිරස සනරාමර සේවන YouTube එකේ තියෙන බලන්න මේ අවසානට කළා ඇති. අපි කුඹුරුගමේ වජිරනායක ආම්දුර අවුරුදු 96යි. මහසේ සබරගම චාන්සලර් යුනිවර්සිටි එකේ චාන්සලර් ආම්දුර. උන්වහන්සේ හොඳට මේ වැඩසටහනේ උන්වහන්සේ කන්නාඩි දාන්නේ මම කන්නාඩි දානවා. මම උන්වහන්සේ ඉයර්ෆෝන් පාවිච්චි කරන්නේ හොඳට කන් ඇහෙනවා. හොඳට පත්තරේ කියවනවා චූටි පත්තරේ අකුරු හොඳට කියවනවා. පුදුම නිරෝගී සුවක්. ඒ ගැන තමයි සාකච්ඡාවේ කළේ. ඒක බලන්න ඔබට මතක් වෙනවා අතරේ ඒක සංග්‍රාම සේවන බලන්නකො විද්‍යාලංකාර පිරිණියේ ඉඳලා නායකහවරේ මමයි කරේ. එතකොට මම කියන්න ගියේ ওই නායකහවරණගේ ඉන්නව ලස්සන පූසියක්. දුම ලස්සන පූසියක්. එයාගේ නම චූටි. මොකද්ද නම? චූටි. එයාට අවුරුදු දැන් 11යි වයස. ඒකට තාම මේ පැටියෙක් වගේ තරුණ වයසේ ඉන්න වගේ තමයි එයා ඉන්නේ. හරි ලස්සනයි. මේ බෝධිර ගෙනත් දාපු පූස් පැටියෙක්. එයා අර සත්තු හදන කෙනෙකුත් නෙමෙයි. ඉතින් කොහොම හරි මෙයාට අටමාලා දාලා දැන් පහුදසල 11 වෙනි බර්ත්ඩේ එක තිබ්බා. අම්මෝ එයාට අටමාලා දාලා අර මල් බුකිද මොනවද දාලා එක විකාර ගොඩයි යාගේ. ඉතින් මේ නායක හාමුදුරුවෝ කියනවා මේ නාරද හරි කරදරේ මේ මට ඊයේ සැතපුනේ නෑ නිින්ද ගියේ නෑ කියලා. එක්තරා දවසක උදේ කියනවා. මං කිව්වා නායක හාමුදුරුවෝ මොකද කියලා. මේ පවර් කට් එකක් නේ කරන්ට් එක නෑනේ. ජානින් දැක්වින් ආත්මං කිව්වා හරි උන්වහන්සේ කාමරේ AC කළා. එහෙනම් මේ නායක හාමුදුරුවන්ට කරන්ට් AC නැති නිසා තමයි නිින්ද ගියේ නැත්තේ. මං කිව්වා නායකානේ රස්නේ ඉනේ මේ නායකහන්ට නිින්ද යන්නේ නැතුව ඇති නේද කියලා. නෑ මට නිින්ද යන්නේ නැති ප්‍රශ්න නෙවෙයි මෙන්න මේක නිදාගන්නේ නෑ කිව්වා. කවුද මේ? පූසි. මං කොනායකනේ ඒකත් සම්බන්ධතාවය. ඒකි කාමරේට බැනලා බෙරිහන් දෙනවා කෝ AC එක නැතුව නිදාගන්නේ නෑ කෑ ගහනවා කෝ එළි වෙනකම්ම. අයියෝ කාට කියන්නද කියන්නකෝ. එයාට වෙනම ආසන හදලා net එක දාලා එයාට වෙනම ඇඳක් හදලා තියෙන්නේ නිදාගන්න. එයාට වෙනම සැප ඇඳක් තියෙනවා. එතකොට මං ඉතින් ඒකට හොඳ උපදේශයක් දුන්නා. මං කොනායකනේ දවල් කාලේ කරන්ට් එක තියෙනවනේ ෆ්‍රිජ් එකේ දොර අරන් දීපශරයකට දාන්න මෙයා කියලා. දාලා රැට එළියට ගන්න කියලා. වෙන කරන්න දෙයක් නැහැනේ. ඒ තරම් මෙයාට සැප. අපිටත් ඉරිසියා හිතෙන සමහර වෙලාවට. පින්නතුනි මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ. මීයක් ළඟින් යනෝනේ දහක බලා ගන්නවා. දැන් සාමාන්‍ය පූසෝ කියන જાති මීයෝ දැක්කම අල්ලනවනේ සෙල්ලමට හරි. මූණේද මීයක් ගෙනල්ලා දුන්නත් දන්නේ නැහැ. මාළුවෙක් ගෙනල්ලා දෙන්න සාලයක් තම්බලා අහක බලා ගන්නවා. පූස් කෑම විතරයි කන්නේ. ඒ පූස් කෑම වල කන්නේ බ්‍රෑන්ඩඩ් පූස් කෑම. අර නිකන් සාමාන්‍ය පැකට් කන්නේ නැහැ. හොඳ මේක කන්නේ ඒකේ 3000 මන්දන 4700 එක පැකට් එකක්.
සති දෙකක් විතරලු ඒක කන්නේ. ඉතින් ඒව කාලා තමයි අර කොස්කිඩිය වගේ ලස්සනට එයා ඉන්නේ තරුණ වෙලා. එයාට වෙනම සබන් වර්ග තියෙනවා, එයාට වෙනම පවුඩර් එකක් තියෙනවා, පනාවක් තියෙනවා. ඔක්කොම වාජන ඔක්කොම ටික තියෙනවා. මම මේ කිව්වේ නායකහරු ළඟ ඉන්න පූසි ගැන. පින්නතුනි ඔය සතාට ඔය සැප ඊළඟ දායකයෝ ලස්සනම වැඩේ තමයි දැන් ස්වාමීන් වහන්සේට මේ පිරිකර පූජා කරන්නේ. එක ගෑනු කෙනෙක් පූසිට පිරිකරක් ගේන පූස් කෑම එකක්. අයියෝ කාට කියන්නද කියන්න පූසිට කෑම ගේනවා කියන්නේ. ඈ චූටිටත් ඔන්න ඔයා ගානේ කියලා චූටිටත් දෙනවා. ඔබට මම ආරාධනා කරනවා මේ මෙත්සිට තරණ කියලා TikTok එකේ මම ওই පූසිගේ වීඩියෝ දාලා තියෙනවා. ලක්ෂ ගණන් බලලා තියෙනවා. එයාගේ සිරිතක් තියෙනවා පින්වතුනි. ඔය පූසිගේ හරි පුදුමයි. හැමදාම දාන ගෙනල්ලා පැන් මඩන නායක හඳුරු. ඒක දාන ගෙනාවම පේරු දානට පැන් මඩන නායක හඳුරු. ඒ පැන් ටික වඩලා ඉවරුනහම ගාථා කියනවා පූසියනෝ බොන්න. කොත්තන ලෝකේ හිටියත් එයාවිලේ පැන් ටික බීලා යනවා. එයා ලෙඩ වෙලා නැත්තම් හැමදාම මේ පැන් ටික බොනවා. මිනිස්සුත් එක දැන් බලාපොරොත්තු වෙනවා. පූසි පැන් ටික බොයි කියලා බඩ පිරෙනකම් පැන් බොනවා. ඒ වීඩියෝ ගොඩක් දාලා තියෙනවා. ඉතින් මම මේ මතක් කළේ දැන් ඔය ඔබේ ගෙදර ඉන්න බල්ල ළඟට එන ඊළඟට. ඔබ ගෙදර බල්ලෝ හදනවා නම් ඔය සතාට කොච්චර ආදරේද බලන්නනේ. කොච්චරනම් ආදරේද. ඉතින් විනාඩි 2-3කින් මම කියන්නම් මම ජීවිතේ දැකපු බල්ලොන්ට වැඩිම සැප ලැබිච්ච ගෙදර. ඒ ගෙදර නෝනා මට බ්‍රිටිෂ් කවුන්සිල් යන උදව් කරපු නෝනා අවුරුදු 3ක් එක දිගට මට ලක්ෂ ගාණක් වියදම් කරා ආෆ්ටර් යුනිවර්සිටි මට විශ්වවිද්‍යාලේ ඉවරනාට පස්සේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන වෙලා. ඉතින් මේ ඔය ගෙදර එයා විශේෂඥ වෛද්‍යවරියක් එංගලන්තේ ලංකාවේ ඉපදලා හෙට ගිහලා පොඩි කාලේ ඉතින් සිංහලට යක් අමාරුයි. එයාගේ හස්බන්ඩ් ඇවිල්ලා ඇමරිකන් ජාතික කෙනෙක්. එයාත් විශේෂඥ වෛද්‍යවරයෙක්. දෙන්නම එංගලන්තේ ඉඳලා අවුරුදු 60න් පස්සේ ලංකාවට ආවා. ඇවිල්ලා ඔය රොස්මිට් ප්ලේස් එකේ ගයක් අරගෙන බොහොම ලස්සනට ඒ දෙන්න ජීවත් වුණා. ඉතින් සල්ලිකාරුනේ පැත්තේ ඉන්නේ නිකන් සාමාන්‍ය මිනිස්සු ඉන්නේ නැහනේ. කොහොමරි මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නම් මම කියන්නේ 2010 11 වගේ මට ඊට පස්සේ නායක මහත්තයෙක් මෙන්න මෙහෙම මැඩම් කෙනෙක් ඉන්නවා ස්වාමීන් වහන්සේ මට හිතවත් ආම්දුරු උදව් කරනවා ලංකාවට පොඩි කාලයක් තියෙන්නේ මම ඔබ වහන්සේ ගැන කියලා බලන්නම් කියලා. මට කෝ එක් කරගෙන ඉන්න කිව්වා කියලා. ඉතින් මේ මහත්තයාගේ වාහනේම මාව එක් කරගෙන ගියා. ඉතින් සිකියුරිටි ගේට් එක ඕපන් කළා. ඊට පස්සේ මෙන්න දෙන්නෙක් ආව දඩෝරියෝ දෙන්නෙක්. හරිද මං හිතුවා මාව නිකන් කෑලි වලට කීතු කරන දායි කියලා ආපු ඒ දෙන්න මෙච්චර උස ඇති. අය හිතන දැක්කහම එක්කෙනෙක්ගේ මූණ නිකන් හැප්පිච්ච ලොරියක් වගේ. අරිම බයයි මේ මූණ දැක්කහම කම් කඩා වැටෙනවා මස් කඩා වැටිලා. හරි බයයි ඈ. ඉතින් එක්කෙනෙක් අල්ලගත්ත මෙන්න මෙහෙම සිවුරු පොටින් අල්ලගත්ත ඇදගෙන මාව ගියා. ඒ කියන්නේ මට එන්න කියනවා වගේ. අනිත් එක්කෙනා පිටිපස්සේ එනවා. ගිහිල්ලා අර සුදු ඇතුලේ දාපු පුටුවේම තිබ්බ මාව. ඉතින් මම නේද ආමි සොල්දාදුවෙක් වගේ ඇස්පිල්ලක් ගන්න නැහැ මම ඉන්නවා. අනිත් එක්කෙනා ඇවිල්ලා කික්කි ඇවිල්ලා මොකද කරේ? දාගත්ත බඩ කකුල් දෙකට එයා හාන්සුනා කකුල් දෙකුඩ. අයියෝ දැන් එයායි මම මෙහිමම ඉන්නවා. ආයි මාව පැත්ත දාලා එක ෂොට් එකකින් හපන්න පුළුවන් එයාට. ඉතින් ඊට පස්සේ ඔන්න අනිත් එක්කෙනා ඇවිල්ලා එයාත් ඇවිල්ලා ළඟින් වාඩි වුණා. දැන් මැඩම් මාව ඊට පස්සේ ඇවිල්ලා කිව්වා බය වෙන්න එපා ස්වාමීන් වහන්සේ සිංහල ගැන ගන්නවා. බය වෙන්න එපා ඔය දෙන්න දරුවෝ අපේ දරුවෝ කිව්වා. හරිද? ස්වාමීන් වහන්සේ කිසිම දෙයක් නෑ. යාළ දෙන්න දැනගත්ත මේ විසිට කෙනෙක් ඇවිල්ලා දෙන ගෙස් කෙනෙක් ඇවිල්ලා තියෙන හොරෙක් තක්කඩියෙක් නෙවෙයි. ඒ නිසා ඒ දෙන්න දැන් මාව වෙල්කම් කළා. දැන් කතාව මෙතනයි. මම කියන්නේ දැන් ඒ දෙන්න මැඩම් ගියා මට දෙලුම් එකක් හදන්න සර්වන්ට්ලත් එක්ක. ඉතින් අර දෙන්න දැන් මට හරි ෆ්‍රෙන්ඩ්ලි. අතන මට හරි ආදරේ හිතුණා. ඉතින් මම දැනගත්ත මේ දෙන්න හරි ආදරේ. ඒක ස්වාමීන් වහන්සේ හිතවත් කරගන්න පොඩ්ඩක් බෙල්ලත ගන්න කිව්වා. ඉතින් මම මෙච්චර සතුටුට ආස නැහැ. ඒකට ඒ දෙන්න දැක්කම හරි ආසෙ හිතුණා. ඉතින් මං බෙල්ලේ මත ගෑවේ ඒ දෙන්න මෙතින්ට උකුල තියාගෙන පුදුම ආදරෙන් ඉන්නවා. ඊට පස්සේ ටිකක් ඈතට ගියා මං කුක්ක කික්කි කියලා කතා කරා. ජුක් කියලා කතා කළා. මැඩම් නේද මට බැනගෙන ගියා. මං බැලුවේ මේ මොකද චීචී ස්වාමීන් වහන්සේ නෝටි කතා කියන්න එපා නරක වචන කියන්න එපා අපි ගෙදර කිව්වා. මං කැලුවේ මං නරක වචනයක් කිව්වේ නෑ නේ මොකද්ද මේ කියලා. ඊට පස්සේ මේ මං මැඩම් මොකද්ද කිව්වේ? අර කුක්ක කික්කි කිව්වේ. ඒව කියන්න එපා අපේ ගෙදර කිව්වා. මං වෙන කොහොමද කතා කරන්නේ? dear daughter dear son come කියන්න කිව්වා. අයියෝ දැන් මොකද කරන්නේ ඉතින්? එක්කොත් dear daughter dear son කියලා බ්‍රිටිෂ් කවුන්සිල් යන්න ඕනේ. එහෙම නැත්නම් මම මේ කුක්ක කික්කි කියලා හිස් අතින් එන්න ඕනේ. ඉතින් මම වැඩියෙන් dear daughter dear son කියලා බ්‍රිටිෂ් කවුන්සිල් අවුරුදු 3ක් ගියා. දිනුදින කතාව මේකයි. ඔය සත්තු දෙන්න මගේ මතකයෙන් මැඩම් එතුමියට හැමදාම උපහාරයක් වෙන්න ඕනේ මම අද ඉංග්‍රීසියෙන් යමක් කරනවා නම් ඒ හැම පිනක් මෙයාට ලැබෙන්න ඕනේ. ඉතින් මේ ඒ සත්තු දෙන්න මම හිතන 7 ගමනක් විතර UK ලන්ඩන් එනවා යනවා ෆ්ලයිට් එකේ.
පින්නතුනේ මේ සත්‍යමයි මේ කියන්නේ. මම මේ කියනක 2011 වගේ ටැමිල් පවුලක් පදිංචි කරගෙන හිටිය ගෙදර අපාර්ට්මන්ට් වෙනම පොඩි ඇනෙක්ස් එකක් තියෙනවා. ඒ කාලේ දෙන්නගේ පඩිය ලක්ෂයයි. ඒ දෙමළ දෙන්නගේ පඩිය 2010 ලක්ෂයයි පඩිය. වෙනමම කාර් එකක් තියෙන සත්තු දෙන්නට වෙට් ළඟට එක් කරගෙන යන්න. ඒ දෙන්නගේ ඩියුටිය බල්ලෝ දෙන්න බලා ගන්න එක. ගෙදර උයන්න පිහන්න වෙනම සිංහල කෙනෙක් ඉන්නවා. පින්නතුනේ දැන් ඔය සත්තු දෙන්න ගැන ගන්න ඔය දෙන්න සසරේ පින් කළද නැද්ද? මහා පිනක් කරලා. මොනවද කළා නැත්තේ? සීල් රැකලා නැහැ. ඔන්න මතක තියාගන්න. මොනවාද කළා නැත්තේ? සීල්. නායක හඳුල්ලගෙන පූසි ඔබේ ගෙදර ඉන්න පූසෝ ඉන්නවා නම් බල්ලෝ ඉන්නවා නම් සත්තු ඉන්නවා නම් ඔය සැප ලබන සසරේ දන් දීලා තියෙනවා මොනවාද රැකලා නැත්තේ? සීල් රැකලා නැහැ. සීල් රැකලා නැහැ. එහෙනම් ඔන්න මම මේ මාතෘකාව ඉවර කරනවා. සීලය කියලා කියන හොද්දට මතක තියාගන්න අපි උපදින තැන තීරණය කරන්නේ මොකෙන්ද? සීලෙන්. ඔය බුද්ධ වචනේ. අපි එහෙනම් අද මනුෂ්‍ය ලෝකෙට ආවේ මොනව කරලාද? සීල් රැකලා. පින්කම් කළා මනුෂ්‍ය ලෝකෙට දිව්‍ය ලෝකෙට එන්න බෑ. පින්කම් ටික තියෙන්නේ ඉපදිච්ච ජීවිතේට බෑග්ග්‍රවුන්ඩ් එක හදලා දෙන්න. හොඳට මේක අම්මලා මතක තියාගන්න. දැන් අර බල්ලටයි බැල්ලිටයි ඒ සම්පත් ටික ඒ දෙන්නගේ ලැබුණා. වජිරනායක හාමුදුරුවන්ගේ පූසිට ඒ සම්පත් ටික ලැබුණා. ඔබේ ගෙදර ඉන්න පූසට සතාට ඒ සම්පත් ටික ලැබුණා. එතකොට මනුෂ්‍ය ලෝකේ ඉන්න ඔබට මට සම්පත් ටික ලැබුණා. දැන් අද බණ කියන මා ඇතුළු බණ අහන ඔබ විවිධයිනේ. ඔබ කාටත් ලැබිච්ච දේවල් විවිධයිනේ. අන්නේ විවිධත්වය ලැබුණේ ඇයි? මොකක් නිසාද? පින. එහෙනම් උපදින තැන තීරණය කරලා දෙනවා සීලයෙන්. ඒ උපදින තැනට දාලා බෑග්ග්‍රවුන්ඩ් එක හදලා දෙනවා මොකෙන්ද? පිනෙන්. උදාහරණයක් ගන්න මෙන්න මේ වතුර එක කියලා හිතන්නකො. දැන් මේ වාජනය සමානයි මේ වීදුරුව. මේ කෝප්පය කියලා හිතන්න ලබා ගන්න ජීවිතය. එතකොට මේකේ ඇතුලේ තියෙන වතුර ටික තමයි පින. එතකොට වතුර වල ස්වභාවය තමයි හැමතිස්සෙම වාජනයේ හැඩය ගන්නවා. මට මේක හිතනොත් පීරිසියට දාන්න ඕනේ කියලා මොකෝ වෙන්නේ? පීරිසිය හැඩය. මේක මේ ටයිටේනියම් එකට දැම්මොත් මොකද වෙන්නේ? ඒ හැඩය ගන්නවා. මේක බේසමකට දැම්මොත් බේසමේ හැඩය. අන්න බලන්න. වතුර වල ස්වභාවය තමයි දාන වාජනයේ හැඩය ගන්නවා. පිනත් ඔහොමමයි. ඒ නිසා දිව්‍ය ලෝකයේ කියොත් පින විපාක දෙන්න දිව්‍යමය ස්වභාවයෙන්. ඒතර අල්පේසාක්ක මහේසාක්ක කියලා එතන ප්‍රභේදයක් තියෙනවා. මනුෂ්‍ය ලෝකයේ ඉපදුනොත් අපිට ලැබෙන්නේ මොනවද? මනුෂ්‍ය සම්පත්තිය. එහෙනම් දැන් ඔබ උත්තර දෙන්න. පින්නතුනි සිල් රකින්න ඕනේද නැද්ද? වැඩියෙන් සිල් රැකිය යුතුයි. පින්කම් කළ යුතුද නැද්ද? වැඩියෙන් පින්කම් කළ යුතුයි. මේ කතාවේ අවසානය දැන් අපි හිතන්නේ කැලණි විහාරයට යනවා කියලා. කැලණි විහාරයට යනකොට ඔබට දැක ගන්න පුළුවන් අතපානයි නෝන තරම්. ඔය පූජනීය තැන්වල අටමස්ථානවලත් එහෙමයි. ඔය මිනිහෙකුට මල් මිටක් දුන්නොත් පූජා කරන්න මහසෑර දුන්නට බෝධින් වහන්සේට කියලා. අනේ ඔය අවුව තියාගන්න මට සල්ලි දෙන්න කියයි. මනුෂ්‍ය ලෝකයේ ඉපදුනත් වැඩක් නැහැ පින්වතුනි දරිද්‍රතාවයෙන් නම් ඉපදුනේ. අද මේ බණ කියන ඔබ හැමෝම බණ අහන ඔබ හැමෝම ඔබ මේ බණ අහන්න ආවේ පන්සලට මොනම දෙයක්වත් ලැබෙන්නේ නැහැ මේ බලාපොරොත්තුෙන් බණ ටිකක් අහන්නනේ ගෙදර බුදියන්න තිබ්බනේ අද මුකුත් නැත්තම් මේ පායන දවසේ වැඩ ටිකක් කරගන්න තිබ්බනේ ඔබ ආවේ ධර්මයේ තියෙන කැමැත්ත නිසා අන්න බලන්න ඔබ ධන කුවේරයෝ නොවෙන්න පුළුවන් අද මේ දායකත්වයේ දරන අයත් එහෙමයි එතකොට ඒ தত্ত্বය ආවේයි සසරේ පිනේ විපාකය සිල් රැකලා මිනිසුනා සම්පත් ටිකක් ලැබුණ ජීවත් වෙන්න මිනිස්සු උනත් වැඩක් නැහැ පින්කම් අඩුණා පින්කම් වැඩි උනත් වැඩක් නැහැ සිල් නැත්තම් මේ දෙක කෝච්චිපාර වගේ සමාන්තර වෙන්නට ඕනේ එතකොට තමයි අංග සම්පූර්ණ ජීවිතයක් ලැබෙන්නේ එහෙනම් දේශනාවේ අවසානයේ පින්නතුනි මේ සූත්‍රයේ වගේම සූත්‍ර ගණනාවක් ගන්නවා පින කියලා කියන්නේ මම ඔබට කිව්වා විපාක දෙන ශක්තියක් කියලා. ඒතකොට ඉවර වෙන්න නැවත පුරව ගන්න ඕන වගේ. සිල් රැකලා පින්කම් කරනවා සිල් රැකනවා මේ දෙක තුලින් ලැබෙන්නේ මොන පිනක්ද? සීලමය පින්කම වේවා සිල් රකින්නවා කියන්නේ පිනක්නේ. දන් දෙනවා පින්කම් කරනවා කියන්නේ පිනක්. එහෙනම් ඔය දෙකෙන්ම ලැබෙන්නේ මොනවද? ලෞකික පිනක්. මොකද්ද ලැබෙන්නේ? ලෞකික පිනක්. ඔන්න දේශනාවේ අවසානය. ලෞකික කියන වචනය මොකක්ද? තද්දිත පදයක්. ලෝකයට අයත් කියන එක. ඒතර ලෞකික කියලා කියන්නේ ලෝකයට අයත් දේවල් තමයි ඔය පින්කම් වලින් ලැබෙන්නේ. අද ලෝකයට අයත් දේවල් අපිට ලැබිලා තියෙනවා. මේ මනුෂ්‍යත්වයේ සහ මේ ජීවිතය අපිට ලැබිලා තියෙනවා. ඒක තමයි ලෝකයට අයත් දේවල්. සිල් රැකලා පින්කම් කරලා. භාග්‍යතුන් වහන්සේ දක්වන්නේ ලෝකයට අයත් දේවල් ලැබෙන ඔබට මට සිද්ධ වෙනවා ලෝකයට අයත් දේවල් භුක්ති විඳින්න.
මොනවාද අද අපේ සිරිසීවලී හාමුදුරුවෝ මේ වෙනකොට රෝහලේ හොස්පිටලයිස් කරලා කියලා මට ආරංචි වුණා උන්වහන්සේ රෝහල් ගත කළා නේ දින ගාණක් වෙන 20ක් විතර. දැන් උන්වහන්සේටයි ඔහොම වුණේ. අන්න උන්වහන්සේ පෙර මනුෂ්‍ය ජීවිතයක් මේ ලැබුණේ ලෞකික පිනක විපාක. උන්වහන්සේට ලෞකික විපාක. නමුත් උන්වහන්සේටත් ව්‍යාධි උරුමයි ලෙඩවීම. දැක්කද? එතකොට මේ ජීවිතය ලැබුණා නම් ලෙඩවීම උරුමයි ඒකට. මට කොන්දේ අමාරුවක් දුන්නා. කොන්දේ අමාරුව දුන්නා. එතකොට ඒක වාහනේ දුර යනකොට ඉතින් ඒකට කොට්ට දාලා ડોක්ටර් දීපු උපකරණ දින ඒ ටික දාගෙන බෙල්ලටත් කොළ එක දාගෙන යන්න. එතකොට එල්ලුම් නෑ යන්න පුළුවන් මේ විදිහට. කිලෝමීටර් 200ක් විතර ගිහිල්ලා ටිකක් රෙස්ට් කරන්න ඕනේ විනාඩි 15ක් විතර. එහෙම තමයි යන්න ඕනේ. අන්න බලන්න ලෝකයට අයත් දේවල් මටත් ලැබිලා තියෙනවා. ඔබටත් ලැබිලා තියෙනවා. පින්වතුනි අපි කවුද වයසට යනවට කැමති? කවුරුත් කැමති නෑනේ. කිසිම කෙනෙක් කැමති නෑ. මම නම් අකමැතිම දේ තමයි වයසට යන එක. දැන් අර ඇටමාරි දාගෙන අම්මට කිව්වොත් ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා අපි වයසෙන් නතර කරගන්න කියලා පාවිච්චි කරන්නේ නැද්ද? පාවිච්චි කරනවනේ. මේ අම්මලාට ඔයාලට කිව්වොත් මේ අවුරුදු 25 වයසෙන් වගේ ඉන්න පුළුවන් හොඳ ඉන්ජෙක්ෂන් එකක් තියෙන කෝටියයි කියලා කිව්වොත් තියෙන දේ හරි විකුණලා කට්ටිය බලනවනේ ඉන්න. මැරෙනකන් ඒ වයසින්. නමුත් පින්වතුනි අපිට එහෙම කරන්න බෑ. දැන් මගේ ආදරණීය අම්මා කොල්ලෝ 8 දෙනෙක්ගේ අම්මා කෙනෙක් මං 8 වෙනි පුතා. හරිද? අපේ පවුලේ ලොකු ෆැමිලි එකක්. එතකොට අපේ අම්මා හරියට වැඩ කළා. අපිට කන්න දෙන්න ගොඩාක් දුක් විඳ අම්මා කෙනෙක්. තාත්තා නැහැ නැති වුණා අවුරුදු 3යි. නමුත් බලන්න දැන් අම්මා නොවැම්බර් 9 උපන්දිනේ අවුරුදු 82යි. ඉතින් අම්මා මේ පුටුවේ ඉඳලා යන්න බෑ අනිත් පුටුවට. අම්මා නැගිටවන්න ඕනේ. එයාට මේ කැචස් එක ඕනේ ඇවිදින්න. එතකොට වෝකස් ගන්න නැතුව ඇවිදින්න බෑ. තව කෙනෙක්ගේ ආධාරයක් ඕන වෙනවා. බලන්නකො ඉතින් එයාටත් අන්න එයා පෙරපින් වලින් ඉපදුනා. හැබැයි එයාටත් දැන් උරුමයි ජාති ජරා ව්‍යාධි ඊළඟට මරණ. ඉතින් මරණය අපි කාටත් උරුමයි. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒකයි ජාති ජරා ව්‍යාධි මරණ දුක් දුම්නස් කොච්චරන ජීවිතය අඬලද්ද කියන්නකො. කොච්චර අඬනවද කියන්න. ඒ වගේම අප්‍රියයන් එක්ක එකතු වෙන්න අප්‍රිය මිනිස්සු ඉන්න තැන් වල රැකියාවට යන්න වෙලා තියෙනවා. නේබර්ස්ලා සල්වැසියෝ ඉන්නවා අපිට අප්‍රසන්න. ඒ වගේම විවාහ වෙච්ච අය සමහර විට ජීවිතේ අප්‍රසන්නයි. තමන්ගේ දරුවෝ අප්‍රසන්නයි. මේ නන්දමාම අප්‍රසන්නයි. දැන් මේ දේවල් නිසා නොගැලපෙන දේ පුද්ගලයෝ සමග එකතු වෙන ලැබිලා අපිට හරි දුකයි. ඒ වගේම අපි ආදරෙන් ඉඳපු අය අපි හැරදා යනවා. අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ හැරදා යනවා. ඒකට දුකයි. මේ කියපු ඔක්කොම දුක් ටික ලැබුණේ ඇයි? භාගතුන් වහන්සේ දක්වන්නේ ඒකයි ලෞකික පිනක් ලැබපු නිසා. එහෙනම් දේශනාවේ අවසාන මිනිත්තු 5ේදී අපි අදිෂ්ඨාන කරන්න ඕනේ මොකද්ද? සෑම කාමාවචර පින්කමකම අපේ අග්‍රම වූ ප්‍රාර්ථනාව මොකද්ද? සසර දුකින් මිදෙන්න. ඒක අංක 1 කරගන්න. ඒක අංක 1 කර නැතුව මේ දිව්‍ය ලෝකයේ සුමනා සජාතා පන්දුල මල්ලිකා වෙලා යන්න ඕන ටුවර් ටික ඔක්කොම ගිහිල්ලා තමයි අවසාන සාදු කියන්නේ නිවරට. හරි නේද පුතා? එහෙම කරන්න බෑනේ. දැන් මම මේ බලන්නකො මේ කතාව. පින්නතුනි ඔබට අද මේ පන්සලට මේ විහාරස්ථානයට හේනවත්ත විවේකාරාම පන්සලේ අද මේ 16 වෙනි බණ අහන්න මේ අම්මලට කොච්චර අද ගෙදර වැඩ තියෙන්නේ නැද්ද? නමුත් ඒක මැනේජ් කරගත්තේ කොච්චර අමාරු වෙන්ද කියන්නකොනේ. ඒතකොට රැයට කෑම ටික සමහරට හදන්න ඕනේ නැති නොඑක් වැඩ තියෙනවනේ. ඊළඟට ඔබට ඔය ගෙදර දාලා සතියක් ගිහිල්ලා ඉන්න පුළුවන්ද බැහැරට? ඉන්න බෑනේ. ඉන්න බෑ. ඉතින් මට කිව්වේ උපාසකම්මලාට භාවනා පන්තියක් දෙන්න කියලා විද්‍යාලංකාරය. අනේ මම මට නම් බෑ කියලා. මං කලින් භාවනා කරපු හාමුදුරුවන්ගෙන් ඇහුවා මේ හාමුදුරුවෝ කිව්වා මේ ස්වාමීන් වහන්සේ භාවනා කරනවලු සියල්ල අනිත්‍යයි කියලා. විනාඩි 5ක් විතර උපාසකම්මට ෂුවර් නෑ බෑග් එකේ අත දාලා බලනකොට බෑග් එක තියෙනවද කියලා. ඔන්න දැන් බෑග් එක තිබ්බ චුට්ටක් දුර. ඒත් සැකයි දැන් මේකේ සල්ලි ටික මොකක් වෙලාද කියලා. උන්ද මොකද කරන්නේ? සිපර් එක කරලා ඇතුලේ වොලට් ටික තියෙද කියලා බලනවා. ඔන්න ඒක තිබ්බහම තමයි සැටිසාය අනිත්‍යයි කියලා වඩනවා. ඕක භාවනාවක් නෙමෙයි පින්වත්නි. මම මේ ප්‍රැක්ටිකලි පැත්තට කියන්නේ. එහෙම භාවනාවක් වැඩෙන්නේ නැහැ ඒ විදියට. එතකොට බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ ඒකයි මේ ජීවිතය තුළ ඔබ මම ඉපදුනේ මොකක් නිසාද? පෙර පින නිසා, පෙර සීලය නිසා ඉපදුනාට අපිට ඔක්කොටම දුක් විඳින්න උරුමයි. ඒ දුකෙන් ගැලවෙන්න නම් ප්‍රාර්ථනා කළ යුත්තේ මොකද්ද? නිවන් සුවය පමණමයි ප්‍රාර්ථනා කරගත යුත්තේ. වෙන කිසිදු ප්‍රාර්ථනාවක් අපේ ජීවිතේ අපි තබා ගන්නට හොඳ නැහැ. මොකද අනිත් සෑම ප්‍රාර්ථනාවක්ම පින්නතුනි ඉටු වෙනවා. දැන් මම මතක් කළේ ඔබට මේ දිව්‍ය ලෝකෙ ගැන කියනකොට මනුෂ්‍ය ලෝකේ අද ඔබ කොච්චර අමාරුවෙන්ද සත්‍යයක් විතර ගෙවල් දරවල් හැරදා යන්නේ. දේශි නෑ.
අපේ අම්මත් එහෙමයි. අපේ අම්මා උච්චර දරුවෝ දැන් අපි දෙන්නෙක් මහාන වෙලානේ. මම මහාන වෙලා අවුරුදු 25යි, මගේ අයියා මහාන වෙලා අවුරුදු 35යි. අපි දෙන්නෙක් මහාන වෙලා ඉන්නවා. තව 6 දෙනෙක් ඉන්නවා. එහෙම ඉඳලත් අපේ අම්මා පොට්ටිනි ගහනවා. හිතන්නකෝ මේ වයසට යනකොට ස්වභාවය. රෙදි එහෙම ඉතින් ඒවා තෑගි හම්බෙනෝනේ යටි ඒවා කබඩ් වල දානවා. ඉතින් මනුස්ස ස්වභාවය. වයසට ගියාම ඉතින් මං අයියට කියන හිතෙත් දාන්න එපා. ඉතින් මොනව කරන්නද මේ බනහන අපේ අම්මා. ඉතින් අපේ අම්මටත් ඒක ස්වභාවය උරුම. එයා පින් කරනවා, දන් දෙනවා. හැබැයි ඒත් ගොඩ ගහනවා. ඉතින් මම ඔබ විතරක් නෙමෙයි පින්වතුනි ස්වාමීන් වහන්සේලා මං කොච්චර දැකලා තියෙනවද? හම්බෙන මේ නාන කඩේ පවා එකතු කරනවා වයසට ගියාම. ඒ හිතේ ස්වභාවයක් උ. ඒ ස්වභාවය ඉතින් අවබෝධ කරගන්න ඕනේ. දැන් මම කියන්න යන්නේ මොකද්ද? අපි මනුෂ්‍ය ලෝකේ ඔබ මම මේ විඳින සම්පත් ටික අද ඔබත් මමත් යම් සම්පත්තිය භුක්ති විඳිනවා නම් පින්වතුනි ඒ සම්පත් ටික මොන වගේද? බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අපිට තියෙන ඔය අපි හොඳයි කියලා ගන්න අපේ සම්පත් ටික ගොම බෙට්ටක් වගේ. මොන වගේද? ගොම බෙට්ටක්. පංචකාමයේ මනුෂ්‍ය ලෝකේ කවුද දකින්නේ? උඩ ඉන්න දෙවිවරු චාතු මහරජගේ සිට දෙවිවරු දකින්න ගොම බෙට්ටක්. කොහොමද ගොම බෙට්ටට ඇලිච්ච හැටි අපි? එහෙනම් දිව්‍ය ලෝකයේ ගියාම කොහොම ඇලෙයිද? මට ඔච්චරයි කියන්න ඕරුනේ. මේ ගොම බෙට්ටක් මදු මනුෂ්‍ය ලෝකේ පංචකාමයට මෙහෙම ඇලිච්ච ඔබ මම එහි ගියොත් කොහොම ඇලෙයිද? එතකොට නිවනක් දකින්නවත් සිතක් පහළ වෙයිද? මොන නිවනද? ආහාර හිතනකොටම ආහාර පහළ වෙනවා. ඇඳුම් හොදන්න දෙයක් නැහැ. එකම ඇඳුම ලැබෙන්නේ දිව්‍යමය ඇඳුම. උපදින්නේ පිරිමි කෙනෙක් අවුරුදු 20යි, දිව්‍යාංගනාවක් අවුරුදු 16යි. සූත්‍රවල උගන්වනවා. දිව්‍ය ලෝකයේ සැප සිල් රැකලා පින්කම් කිරීමේ විපාක. එහි ඉන්නකොට ඔය කියන සම්පත් ටික භුක්ති විඳලා නිවන් යන්න නම් මෙහි හොඳට ඔළුව හදාගත්ත මිනිහෙක් විතරයි එතනින් ධර්මයක් අවබෝධ කරගන්න පුළුවන්. එනිසා ඔබ අදිෂ්ඨාන කරන්න සෑම පින්කමකදීම ඔබ හැම දිනාටම ධර්ම අවබෝධයම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව කරනවා. ඔබට මම ආරාධනා කරනවා 30 වෙනිදා මේ උදෑසන 6:00 ගුවන් විදුලිය අහන ලස්සන බණක් වෙනවා බෞද්ධයා. වගේම හවසත් 5ට යනවා තව දේශනාවක්. 30 වෙනිදා මට ආසන්නම මතක දිනේ වලට බොහොම ලස්සන බණ දෙකක් බෞද්ධ ගුවන් විදුලිය අහන්න උදෑසන 6:00 හවස 5ටත් දේශන දෙකක් යනවා. හෙට උදේත් මම හිතන්නේ 10ට එක දේශනාවක් යනවා. ඒකත් ශ්‍රවණය කරන්න කියලා මතක් කරන ගමන් අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ දායක සභාවේ ගරු භාණ්ඩාගාරික තැන්පත් විල්බර්ට් හේවා විතාරණ මහත්මයා බෑන්වන් ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එච්චේ අශෝකා මහත්මිය මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. සුනේත්‍රා සහ සමන් මිත්තානන්ද මහත්මයා සහ මහත්මිය වසර 8කට පෙර මියගිය මයිකල් ප්‍රනාන්දු පියාණන්ට පුණ්‍යානුමෝදනා කරනවා. ආර්.එම්. නදීකා මහත්මිය වසර 18කට පෙර මියගිය විමල් චන්සිරි මියගිය ඥාතීන්ට පින් දෙනවා. ඒ වගේම හේවා පල්ලගේ මහත්මිය මියගිය දෙමෝපියන් ඇතුළු පරම්පරාවේ මියගිය ඥාතීන්ට පින් දෙනවා. හේනවන්ත ශ්‍රී විවේකානන්ද විහාරස්ථානයේ විහාරාධිපති වැඩ සුවපත් යොදාල තුඩුවේ ගුණසිරි නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරනවා. ආශිර්වාද කරන හේනවන්ත විවේකානන්ද විහාරස්ථානයේ විහාරාධිපති පූජනීය පිළියන්දර ශ්‍රී සීවලි ස්වාමීන් වහන්සේ ඉක්මන් සුවය නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. විහාරස්ථානයේ සියලුම ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කරනවා. ඔක්තෝබර් 19 දිනට ජන්මදිනයේදී තිබූ විල්බර්ට් හේවා විතාරණ මහත්මයාට ආශිර්වාද කිරීම දේශකයන්න් වහන්සේ ඇතුළු හැමට ආශිර්වාද කිරීම දරු මොණවරු මිනිබිරියන් ඇතුළු හැමෝටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් W ඇලන් නෝනාගේ උපන් දිනේ අවුරුදු 70යි නැති වෙලා වසර 10යි කියලා සිහිපත් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ සුනේත්‍රා මහත්මිය තමයි අපිට කතා කළේ ධර්ම දේශනාව සඳහා කීප විටක්ම කතා බහ කළා. ඒ අනුව අද ඔබට නියමිත වෙලාවේ සද්ධර්ම දේශනාවක් පැවැත්වුවා. ඔබත් හොඳින් බණ ඇහුවා. බණ ඇසීමෙන් බණ දෙසීමෙන් ලැබූ උතුම් පුණ්‍ය ලාභය සතුටින් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. ලෝකපාලක ශාසන මාමක ඉෂ්ඨකාමී සම්මාදිට්ඨික දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. මතු බුදු වෙන මෛත්‍රී ආර්යාත්මෙත් බෝසතාණන් වහන්සේ ප්‍රදාන සතරවරම් මහරජ දරුවන් ඇතුළු සක්‍ර දේවීන් රාජෝත්තමයාණන්ටත් ඒ වගේම නාථ දෙවිතුමන්ටත් අනාථ පිණ්ඩික දේව රාජෝත්තමයන් ඇතුළු සියලු දෙවියන්ටත්
සහම්පති ගටිකාර මහා බ්‍රහ්ම රාජෝත්තමයන් ප්‍රදාන මාර්ගඵලලාභී සියලු බ්‍රහ්ම රාජවරු සියලු බ්‍රහ්ම රාජවරු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. ලක්දිව බාර ශ්‍රී සුමන සම්බන්ධිව රාජෝත්තමයන් ප්‍රදාන දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ විහාරස්ථානයේ දග්ග්‍රහීත සියලු දෙවියන්ටත් සියලු සම්මාදිට්ඨික දෙවි බඹුන්ට මේ පින් උතුම් නිවන් පිණිසම වේවා. මේ උතුම් පුණ්‍ය ලාභය අපවත් වේ වදාළන තොඩුවේ ගුණශ්‍රී නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරගණයේ සංඝ රත්නයට දායකත්වයේ දරන හැම දෙනාගේ නම් සිහිපත් කළ මිය ගියා වූ හැම දෙනාටම ඒ වගේම අද බණ ශ්‍රවණය කළ ඔබ හැම දෙනාගේ නමින් මිය ගිය හැමටත් මගේ ආදරණීය සෙනෙහබර පියතුමාටත් මේ පින් ලැබේවා. ඒ හැම දෙනාගේ සංසාර ජීවිත සුවපත් වෙත්වා. සසර දුකින් මිදී ලෝතුරු නිවනින් සැනසෙත්වා. ඉරසාදු පිළිපින්දෙමු. සිදු කර උදාාර පින්කමේ ආශිර්වාද බලයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් මේ උතුම් ධර්ම දානමය පින්කමේ බලයෙන් අටමස්ථාන සොළොස්මස්ථාන වල පිහිටෙන් උතුම් මහබෝ හාමුදුරන්ගේ මහසෑරතුන්ගේ දලදා හාමුදුරන්ගේ පිහිටෙන් විහාරාධිපති පිළියන්දල සිරිසීවලී ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඉක්මන් සුවය ලැබිලා ගතේ තියෙන අසනීපාබාධ දුරු වෙලා උන්වහන්සේට නැවතත් විහාරස්ථානය කරා වැඩම කරලා මේ සදැහැතියන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට නිරෝගී සුව චිරජීවනය දීර්ඝායු සම්පන්නියම සැලසේවා. දායකත්වයේ දරන හැමතත් අපේ විහාරස්ථානයේ වැඩ සිටින කොළඹ ආනන්ද විද්‍යාලයේ ධර්මාචාර්ය අපේ ආනන්ද පඬිත හාමුදුරුවෝ ප්‍රදාන මහා සංඝ රත්නයටත් බණ ඇසූ පින්වත් ලොකු කුඩා ඔබ හැම දෙනාටම දායකත්වයේ දරූ හැමතත් මේ උදාාර පින් නිදුක් බව පිණිස නිරෝගී බව චිරජීවනීය පිණිස වේවා. අධ්‍යාපනාදී කටයුතු රැකී ආරක්ෂා සාර්ථක වේවා. මෙලවත් සසරත් සුවපත් වේවා. මේ උතුම් පුණ්‍ය ලාභය ඉක්මන් භවයක සුඛ සහගත ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට පාරමී ධර්මයක්ම වේවා. සාදු සාදු. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සක්ක සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම යහපතක්ම වේවා. පරිස්කාර පූජාව සිදු කරන්න.
හොඳයි සාධනාව කරගමු. නැවත වතාවක් සාදු කියමු. දායකත්වයේ දරන චේතනාව පින්වත් ගන්නතුලුව පරිස්කාර පූජාවන් වලින් සම්බන්ධ වූ සියලු දෙනාටම උතුම් බුද්ධ ආදී තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදයෙන් ලැබේවා කියලා කරනවා. පෙර අප සිහිපත් කළ පරිදි ධර්ම දේශනාවේ දායකත්වයේ දරන චේතන දායක සභාවේ ගරු භාණ්ඩාගාරික තැන්පත් වෙල්වත් මහත්මයාගේ පවුලේ ඇත්තන්ට ඒ නමින් මිය ගියා සියලු මිය ගියන්ටත් මේ පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එච්.ඒ. අශෝකා මහත්මිය ඇතුළු කරගත්තා වූ ඒ පවුලේ සුජීවත්ව කටයුතු කරන ඇත්තන්ට නමින් මිය ගියා වූ සියලු මිය ගියන්ටත් මේ පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා වශයෙන් සුනේත්‍රා මහත්මිය සහ සමන්විතානන්ද මහත්මයා මේ පින්කමට දායකත්වයේ දරනවා. ඒ ඇත්තන් නමින් මිය ගියා වූ සියලු මිය ගියන්ටත් සුජීවත්ව කටයුතු කරන්නා වූ පවුලේ සියලු දෙනාටමත් මේ පින්කම් වල පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනාව සිදු කරනවා. ආර්.එම්. නදීකා මහත්මිය ඇතුළු කරගත්තා වූ පවුලේ සියලු දෙනාටම ඒ අය නමින් මිය ගියා වූ සියලු මිය ගියන්ටත් මේ පින් ලැබේවා කියලා ප්‍රාර්ථනාව සිදු කරනවා. හේමා පල්ලගේ ගුරු මාතාව ප්‍රමුඛ කරගත්තා වූ පවුලේ ඇත්තන්ට ඒ අය නමින් මිය ගියා වූ සියලු මිය ගියන්ටත් මේ පින් අත්පත් වේවා කියලා ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ වගේම අද දින 70 වෙනි ජන්මදිනය අනුස්මරණය සිදු කරන චොංගම් පදිංචිව කටයුතු කළා. මීට වසර 10කට ඉදී මරණය හරහා වූ ආදරණීය මව්තුමිය W. ඇලන් නෝනා මෑණියන්ට මේ පින් ලැබේවා කියලා ප්‍රාර්ථනාව සිදු කරනවා. දරු කටයුතු අපේ හේනවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථාන විහාරාධිපති තරමක් අසනීපත්වයෙන් පසුවන අපේ පූජ්‍ය පිළියන්දද සිරිසීවලී පඬිත හාමුදුරන් වහන්සේට මේ සිදු කරන් තියදුණු මේ පින්කම් මාලාව තුළ අපි රැස් කරගත් ඒ පින්කම් ආනුභාවයෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවා සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.